මේ තමයි ආයනවත ඩුබායි ඉඳන් සාදෙන පාරේ දැන් උජන් හදාගෙන යන ගෙවල් සහ පරණ ගෙවල් ඔබට ලස්සනයි. මේ ඩුබායි කියන්නේ ගොඩාක් ලස්සනයි. ඩුබායි වල ලස්සන බලන්නේ ඩුබායි වලට මෙන්න ඕනේ. මොකද නැත්නම් ඩුබායි වල පිටින් නම් බලලා හරියන්නේ නැහැ. මේ ඇවිල්ලා අතන සල්ලි හම්බ කරගන්න පුළුවන් හොඳට. මොලේ තියෙන්න ඕනේ. හොඳ මොලෙන් ගේමක් ගැව්වොත් හොඳ සල්ලි හම්බ කරගන්න පුළුවන්. ඔය කවුරු අයියා ගැව්වත් දෙයක් කරගන්න පුළුවන් මේ ඩුබායි වල. මොන රටකද ණය දෙන්නේ? මොන රටකද අපට බැංක් ලෝන් දෙන්නේ? ඒ ලෝන් අරගෙන ඔක්කොම හම්බෙනවා මේ අපේ මේ ඩුබායි රටේ. ඉතින් Tamanට දෙයක් කරගන්න පුළුවන් මේ ඩුබායි වලට ඇවිල්ලා දෙයක් ස්ථාර වෙන්න ඕනේ. අපි මේ හැකියාව දින අපිට ඕන තරම් වයස ප්‍රශ්නයක් නෑ. අපි මොලේ තියෙන්න ඕනේ. හැබැයි වැඩ කරන්න වේස කරන්න ඕනේ. මෑලි බෑ. අනිත් දේවල් වැඩක් නැහැ අපට. හැමදාම ශක්තිය තමයි අපිට වැදගත් වෙන්නේ. මොලේ අපේ දැනුම මේ බලන්න කොච්චර ලස්සන රටක්ද මේක. කාන්තාරයක් වෙලා තිබුණු රටක් අද කොච්චර උසස් තත්ත්වයට මේ රට අරගෙන තියෙනවද? ඒ උසස් පාලකයන්ගේ නිසි ක්‍රියාදාමයක් තමයි නිසි පාලනය, විනය, ආරක්ෂාව හැමදාම මේ රටේ තියෙනවා.